කුෂාන්ට මොකද උනේ? ආශ් අපි කතා කරන්නේ වැහෙන්නේ නැද්ද? සිග්නල් මදිද? කුෂාන් අයියා වැටුණද? මොකද කුෂාන්? ඔයාට මොකද වෙන්නේ? ඇහි නැත්තේ නෑ නෑ මං ඇහුවේ දැන් අර ආරුක්කුණා ඒ හරියමද ඒ හොටෙල් එක අරන් තියෙන්නේ. ඇහෙනවා. සිග්නල් නැති වෙනවනේ. නෑ නෑ හරි ඔයා කතා කරන්නකෝ. කතා කරන්නකෝ. ඉතින් ඇහෙනවා හොඳට. මේ රශ්මි මොකද්ද මෙයා එක්සෑම් මොකද්ද කරලා ඉවරයිද? ඒ කියන්නේ කුෂාන් මේ එතකොට ටෝරිස් මිනිත්තු හොටෙල් බොරු එකක්ද? කියලා තියෙන්නේ නේ. ඔව්. හරි අපිට ඇහෙනවා. සිග්නල් කස් ආයි ලින්ක් එකකින් එන්න WhatsApp ලින්ක් එකෙන්. නැති නැවතත් එන්න උඩට සිග්නල් කේස් එකක් පොඩි නිකන් කැඩි කැඩි වගේ නේ යන්නේ. රස් රසා නැවතත් ලබන බව වැඩ දිනේෂ් ප්‍රෝ කොහමද ආදරණීය බැජියා එල වැඩ ටික කරගන්න. කුෂාන් මේ සිග්නල් පොඩි අවුලක් තියෙනවා. හරි ඔයාට ඇහෙනවද මාව? සමහර වෙලාවට සිග්නල් අවුල් තමා. ඒකනේ අවු මේ සිම් එකේ කේස් එක. දැන් ඇහෙනවා. ඔව ඇහෙනවද? මට යාව මතක නෑනේ. හොඳින් ඉන්න වස්තු එල වැඩ ටික කරගන්න. මේ ඔයාගේ channel එකේ logo එක පෙන්වන්නේ නැහැ නේ දිනේෂ්. ඔය පෙන්නන්නේ ඔව් ඔයා ඇහෙනවා. දිනේෂ් ඇයි රාජ් ඔහොම බලන් ඉන්නේ? ජැකට් එක දෙන්න ඕන දිනේෂ්ට. අස්පල්ලි සප් එකක් දෙන්න ගිහිල්ලා කොල්ලට. රාජ් ඔයා මාළුවෙක් වුණාද? ඔයා ඉස් ගෙඩියෙක් වුණාද? මට මතක නෑ දිනේෂ්. මම තාම හිතන්නේ. රස් අපේ ජීවිත නැත්නම් ඔබේ ජීවිත. අබේ ජීවනේ යා මේ ක්ෂීරපායි සතෙක්ද? මැමේලියා